ආයුබෝවන් මේ උණුසුම් පුවතක නෛතික පසුබිම කතා කරන ලීගල් ඇක්ෂන් හොට් ටොපික්. අද 2025 මැයි මාසේ 30 වෙනිදා. ඊයේ දිනේදී ඒ කියන්නේ මැයි මාසේ 29 වෙනිදා ලංකාවේ අධිකරණයක් මගින් ඓතිහාසික තීන්දුවක් දෙනු ලැබුවා. මගේ මතකයේ නිවැරදි නම් 2018 අවුරුද්දේ ගෙනාපු අධිකරණ සංවිධාන පනතට ගෙනාපු සංශෝධනයක් මගින් මෙරට පිහිටවනු ලැබුවා ස්ථිර ත්‍රිපුජ්‍යල මහාධිකරණය කියලා අධිකරණයක්. මීට පෙර ලංකාවේ බරපතල සිද්ධි සම්බන්ධයෙන් නඩු විභාග කරන්න අගවිනිසුරුතුමා විසින් හෝ එහෙම නැත්නම් නීතිපතිතුමාගේ ඉල්ලීම මත අගවිනිසුරුතුමා විසින් ත්‍රිපුජ්‍යල මහාධිකරණ නම් කරනවා. හැබැයි 2015 පස්සේ යහපාලන ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ ඒගොල්ලන්ට ඕන වෙනවා බරපතල මූල්‍ය අපරාධ කරපු තැනැත්තන්ට එරෙහිව නඩු විභාග කරන්න ස්ථිර ත්‍රිපුජ්‍යල මහාධිකරණයක්. මේ මහාධිකරණය පිහිටවන්නේ 2008 අංක 9 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධන පනත මගින්. මේ පනත මගින් පිහිටවපු ස්ථිර ත්‍රිපුජ්‍යල මහාධිකරණය විසින් මගේ මතකයේ නිවැරදි කිරීමට යටත්ව පළමුවෙනි වතාවට බරපතල වැඩ සහිතව දෙන්නෙකුව වැරදිකරුවන් බවට පත් කරනවා. ඒ තමයි 2015 ජනාධිපතිවරණයේ සමයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහාය වීම පිණිස රජයේ මුදල් රුපියල් මිලියන 53ක් අවභාවිතා කරමින් කැරම් බෝඩ් 14000ක් හා දාම් ලෑලි 11000ක් මිලයටගෙන එය ජනතාව අතර බෙදා හැරිය බවට. මේ චෝදනාව එල්ල වුණේ එවකට සතොස සභාපති දුරේදරු නලින් ප්‍රනාන්දු මහත්තයාට හා ඒ සඳහා ආධාර අනුබල දුන්නේ එවකට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ යන අයට චෝදනා එල්ල වුණා. එතකොට මෙතනදී පැහැදිලිවම සඳහන් කරන්න ඕන මේ චෝදනාව එල්ල වෙන්නේ අල්ලස්සෝ දූෂණ පනත යටතේ මේ දෙදෙනා කිසියම් අල්ලස් මුදලක් ගත්තා කියලා හෝ මේගොල්ලන්ගේ ප්‍රයෝජනට මුදල් ගත්තා කියලා නෙවෙයි. දේශපාලන අරමුණක් ඇතුව රජයේ මුදල් අවභාවිතා කරමින් ශ්‍රී ලංකා රජයට රුපියල් මිලියන 53ක අලාභයක් සිදු කරයි කියලා තමයි මේගොල්ලන්ට එල්ල වෙච්ච චෝදනාව. මේ චෝදනාවන් සම්බන්ධයෙන් 2019 අවුරුද්දේ ජුනි මාසේ 27 වෙනිදා අල්ලස්සෝ දූෂණ විමර්ශන කමිෂන් සභාව විසින් මේ දෙදෙනාට ඒ කියන්නේ නලින් ප්‍රනාන්දු හිටපු සතස සභාපතිවරයාට හා මහින්ද ආනන්ද අලුත්ගමගේ හිටපු ක්‍රීඩා ඇමතිවරයාට එරෙහිව චෝදනා 6ක් යටතේ ස්ථිර ත්‍රිපුජ්‍යල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අධිචෝදනා ගුණ කර ලබනවා. මේ අධිචෝදනා ගුණ කරපු නඩුවේ තීන්දුව තමයි 2025 5/29 වෙනිදා එහෙම නැත්නම් ඊයේ දින ප්‍රකාශයට පත් කරේ. මේක හරි තීරණාත්මක නඩුවක් වුණා. මොකද මේ අධිකරණය විසින් මෙතරම් බරපතල වැඩ සහිතව දෙදෙනෙකුට දඩුවම් දුන්න පළවෙනි අවස්ථාව කියලායි තමයි මගේ මතකය. එය නිවැරදි කිරීමට යටත් කාරණාව. මේ දඬුවම් නියම කිරීමේදී පළවෙනි චූදිතට ඒ කියන්නේ නලින් ප්‍රනාන්දු හිටපු සතර සභාපතිවරයාට බරපතල වැඩ සහිතව වසර 25ක සිර දඬුවම් නියම කරනවා. ඊට අමතරව ඔහුට රුපියල් ලක්ෂ 4ක දඩයකුත් නියම කරනවා. ඒත් එක්කම මේ රුපියල් ලක්ෂ 4ක දඩය නොගෙවන්නේ නම් ඔහු වැඩිපුර අවුරුදු 8ක සිර දඬුවමක් ලැබිය යුතු බවට අධිකරණය නියෝග කරනවා. ඒත් එක්කම මේ චෝදනාවන්ට මේ වැරදි වලට ආධාර අනුබල දුන්නේ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට වසර 20ක බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කරනවා. ඊට අමතරව ඔහුට රුපියල් ලක්ෂ 2ක දඩයකුත් නියම කරනවා. මේ දඩය නොගෙවන්නේ නම් බරපතල වැඩ සහිතව වසර 4ක සිර දඬුවමකුත් මොහුට හිමි වෙනවා. මේ වන විට අද දවස විට ලාංකීය සමාජය පුරාම කතා වෙන ආందోලනාත්මක නඩු තීන්දුවක් බවට මේ පත් වෙලා තියෙනවා. හේතුව අපි දන්නවා දේශපාලන හයිය මත අධිකරණයේ පවතින නඩු වලින් ගැලවිලා ගිය අතීතයකට හිමිකම් පාන රටක් අපි. දේශපාලන හයිය මත එක්ක විමර්ශන සිද්ධ වෙන්නේ නැහැ. එක්ක නඩු දැම්මට පස්සේ ඒවා බොහොම ඕලාරික විදිහට ගලාගෙන යනවා. කිසිම උනන්දුවක් නැහැ. හරිම උදාසීනයි.
එක්ක දේශපාලනය හා නීතියේ තියෙන ප්‍රතිපාදනයන් භාවිතා කරමින් මේ නඩුව වලින් ඉවත් වෙනවා. සරල කතාව නීතිපතිවරයා කියනවා අධිකරණයට ඇවිල්ලා මම මේ නඩුව ගෙනියන්නේ නැහැ. ඒකට අපි කියනවා නොල් ප්‍රොසිකියුට් කියලා. මෙහෙම තත්ත්වයක් අපි පහුගිය කාලේ පුරාවටම දැක්කා. මේ දැක්ක දේත් එක්ක සිංහල ජනතාවගේ ජන විඥාණයට ගිහිල්ලා තිබ්බා දේශපාලකයෝ කරන වැරදි වලට දඬුවම් හම්බෙන්නේ නැහැ කියලා. හැබැයි දේශපාලන පරිවර්තනයන් එක්ක මේ නඩු තීන්දුව ඉතිහාසගත වෙනවා. හේතුව දැන් දේශපාලකයන් තමන්ගේ ලාභ ප්‍රයෝජන සඳහා නෙවෙයි තව කෙනෙක්ගේ ලාභ ප්‍රයෝජන සඳහා හෝ තමන්ගේ ලොක්කගේ ලාභ ප්‍රයෝජන සඳහා හෝ රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමට බය වෙන්න ඕන. මේ තමයි මේ කාරණා නිසා තමයි මේ නඩුව ඓතිහාසික නඩුවක් වෙන්නේ. මේ නඩුවේ තියෙන ඊළඟ නෛතික කාරණාව ගැන අපි කතා කරන්න ඕන. මේ නලින් ප්‍රනාන්දුට හා හිටපු සතර සභාපතිවරයාට හා මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාට දැන් වෙන දේ මොකද්ද? සාමාන්‍ය නඩුවක් අවසානයේ අධිකරණය විසින් තීන්දුවක් දුන්නොත් වැරදිකරු කරලා ඒ චූදිතයන්ට නෛතික අයිතියක් තියෙනවා තමන්ගේ නඩුව පිළිබඳව අභියාචනයක් කරන්න. ඒ අභියාචනයේදී කියන්න ඕන ඉදිරිපත් වෙච්ච සාක්කි සැලකිල්ලට අරන් නැහැ විනිසුරුතුමන්ලා මේ නඩුවේ තීන්දුව දෙද්දි. මේක තමයි සාමාන්‍ය අභියාචනයක මූලිකම හරය. මේ අයිතිය මේ දෙන්නටත් තියෙනවා. හැබැයි මේක ත්‍රිපුජ්‍යල විනිසුරු මඩුල්ලක් විසින් ලබා දුන්න තීන්දුවක් නිසා මේ අභියාචනය කරන්න ඕන ශ්‍රේෂ්ඨාධිකරණයට. මේක පැහැදිලිව දක්වලා තියෙනවා 2018 අංක 9 දරන අධිකරණ සංවිධාන සංශෝධන පනතේ මේ අධිකරණයේ විසින් පිහිටුවන මේ ස්ථිර ත්‍රිපුජ්‍යල මහාධිකරණයේ විසින් කිසියම් තැනත් එක්ක වරදකරු කරනු ලැබුවොත් අභියාචනා කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයටමයි කියලා පැහැදිලිව දක්වලා තියෙනවා. සාමාන්‍ය අධිකරණයකින් කිසියම් තැනත් එක්ක වරදකරු වුණොත් ඔහුට අභියාචන අවස්ථාවන් දෙකක් තියෙනවා. හැබැයි මේ ස්ථිර ත්‍රිපුජ්‍යල මහාධිකරණයට පෙර පැවති ත්‍රිපුජ්‍යල මහාධිකරණ අගවිනිසුරුතුමන් විසින් නම් කරන මහාධිකරණ වල තීන්දුව වලටත් අභියාචන අවස්ථා තිබ්බේ එකයි. ඒ අභියාචනයේ කෙලින්ම යන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට. සංශෝධන පනතේ පැහැදිලිව මේ දක්වලා තියෙනවා මේ අභියාචනය කරන්න ඕන ශ්‍රේෂ්ඨාධිකරණයට බව. ඊළඟ කාරණාව මේ දෙන්නට හැකියාව තියනවාද අභියාචනයට යටත්ව අප ලබා ගැනීමට. මෙතනදී නීති විශාරදයන් අතර පොඩි ගැටුමක් තියෙනවා. නීති ශාස්ත්‍රයේ සමහරු කියනවා මේ අභියාචනයට යටත් අප ලබා ගැනීමේ ඉල්ලීම කරන්න ඕන ශ්‍රේෂ්ඨාධිකරණයේ කියලා. හැබැයි මේ අධිකරණයේ පිහිටවපු 2018 අංක 9 දරන අධිකරණ සංවිධාන පනතේ කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ අප ලබා ගැනීමේ ප්‍රතිපාදනය ගැන. එවැනි තත්වයකදී අපිට සලකලා බලන්න වෙන්නේ සාමාන්‍ය ක්‍රියාවේ යොදවන අප පනත. හැබැයි අප පනත පැහැදිලිව දක්වනවා මහාධිකරණයක් විසින් වරදකරු කරනු ලැබුවොත් ඒ සම්බන්ධයෙන් අභියාචනයට යටත් අප ලබා ගැනීමේ අයිතිය තියෙන්නේ මහාධිකරණයෙන් කියලා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ දෙදෙනාට හිටපු සතර සභාපති නලින් ප්‍රනාන්දුට හා හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේට දඬුවම් ස්ථිර ත්‍රිපුජ්‍යල මහාධිකරණය විසින් සිදු කරනු ලැබූ දඬුවම් දීම සම්බන්ධයෙන් ඔවුන්ට අභියාචනා කිරීමේ අයිතියක් තියෙනවා. ඒ අභියාචනයට යටත් අප ලබා ගැනීම ඔවුන් කළ යුත්තේ ස්ථිර ත්‍රිපුජ්‍යල මහාධිකරණයෙන්මයි. යම් අවස්ථාවක මේ අප ඉල්ලීම ස්ථිර ත්‍රිපුජ්‍යල මහාධිකරණය ප්‍රතික්ෂේප කරනු ලැබුවොත් ඔවුන්ට තියෙනවා ඒ සඳහා ප්‍රතිශෝධන අයදුම් පතක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමට. එහිදී අපි දන්නවා ශ්‍රේෂ්ඨාධිකරණයට බලය තියෙනවා මේ අප අයදුම් පත සලකා බලලා මොවුන්ට අප දෙනවද නැද්ද. මොකද මේ චෝදනාව බරපතලයි හා මේ දඬුවම බරපතලයි. මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම නොවුනත් මේ චෝදනාවට ලබලා දීලා තියෙන දඬුවම බරපතලයි. මූලිකම සිර දඬුවම අවුරුදු 25ක් සහ අවුරුදු 20ක්. ඒ නිසා මේ දඬුවමේ තියෙන ප්‍රබලත්වය, දඬුවමේ තියෙන බරපතලකම හා මොවුන් කරලා තියෙන වරදේ ස්වභාවය අනුව ශ්‍රේෂ්ඨාධිකරණය එහෙනම් අවසාන වශයෙන් තීරණය කරන්න ඕන. මුල් අධිකරණයෙන් අප ලබා දීමක් සිදු නොවුනහොත්
ශ්‍රේෂ්ඨාධිකරණය අවසාන වශයෙන් තීරණය කරන්න ඕන මොවුන්ට අප ලබා දෙනවද නැද්ද කියන එක. ලීගල් ඇක්ෂන් අපි නිරන්තරයෙන්ම ඔබ හා එකතු වෙන්නේ රටේ පවතින නීතිය ගැන ජනතාව දැනුවත් කරන්න. එතනදී වෙන කිසිම සබැදියාවක් හෝ ලබැදියාවක් අපිට ඇත්තේ නැහැ. මේ තියෙන උණුසුම් පුවත සම්බන්ධව ඔවුන් වැරදි වැඩ කරලා තියෙනවා. අධිකරණ ඉදිරියේ නඩු විභාගයක් පවත්වලා තියෙනවා. ඔවුන්ට දඬුවම් දීලා තියෙනවා. මේ දඬුවම් ලබා දීම සම්බන්ධව පොදු මහ ජනතාව දැනුවත් කරන එක තමයි ලීගල් ඇක්ෂන් අපේ කාර්යය.